සුසුන්වන් ශුපාසා සුපින්වන්ත ආශා රැකම Hey guys, ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයින් මගේ හොඳම යාළුවා. හොඳම යාළුවා කියන්නේ ගමේ හොඳම යාළුවා. එයා තමයි ඉතින් සැපට දුකට සනි. මං හිතන්නේ වැස්ස නිසා ඔයාලට වොයිස් එක වැඩි ඇහෙන එකක් නැහැ. ඒකට සමා වෙන්න. ඔය තියෙන මුරුංග ගහ එදා අපි කරේ හැයා කෑ එකක්. මොකද මේ කොණ්ඩේ යන එකට ඒක හෙන හොඳයි. කොණ්ඩේ වැවෙනවා. කොණ්ඩේ අර උෂ්ණ දැන් අර උෂ්ණ ගතිය තියෙනවනේ දවල්ට. ඒකට එම හෙන හොඳයි. දැන් කඩාගෙන දැන් අපි දෙන්න යනවා. එයා ලැජ්ජයි. මේ ඉතින් කොහොම තමයි අපි දෙන්න දැන් ඔක් කඩාගෙන යන ගමන් දැන් ගෙදර. එයා තමයි චූටි කල්න එකට ඉන්න ගමේ. තව ඉන්නවා. ඒ වුණාට මෙයාත් එක තමයි වැඩි ආශ්‍රය තියෙන්නේ මගේ. ඔය තියෙන අපේ ගම. ඔය අපේ ගෙවල් වලට එන පාර. ඔය තියෙන ඉතින් ගමට මේකයි යෝක. හැබැයි ඉතින් එක දවසක්වත් මලක් කඩන්න හම්බෙන්නේ නැහැ. කොහොම හරි පාන්දරේදී මල්ලි කඩාගෙන යනවා. ඕක ලස්සනයි අපේ ගම. හරි ලස්සනයි උදේට. වෙල්මැදින් එන්නේ තියෙන්නේ. චූටි ඔයාලා අලි දැකලා නැත්තම් බලාගන්න ඔය ඉන්නේ අලියේ. කොච්චර මේ කන්න නැතුව හිටියා ජිම් ගියත් කෙට්ටු වෙන්නේ නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මං කනවා. ඊට පස්සේ අර මුරුංග ටික සෝදන්න ඕනේ. ඔය මං ස්පීඩ් එක වැඩි කරලා තියෙන ළමයි. හොඳට සෝදලා ඒක අර ඉටි අරගෙන මේ බ්ලෙන්ඩ් එකට දාන්න ඕනේ. මේ බ්ලෙන්ඩ් එකට දාද්දි මේ පොඩියට ගන්න. නැත්තම් මේ අර ඉත්තත් එක්ක එද්දි අර ඉති කෑලි තියෙන්න පුළුවන්. ඒක එහෙම අරගෙන බ්ලෙන්ඩ් එකට දාලා වතුර මේ චුට්ටක් එකතු කරන්න ඕනේ. එකතු කරලා ඔක පෙරා ගන්න බ්ලෙන්ඩ් කරාන් පස්සේ මම බ්ලෙන්ඩ් කරන එක නම් ගත්තේ නෑ. මම බ්ලෙන්ඩ් එකෙන් අනිත් බ්ලෙන්ඩ් එකට මාඩු කරා මේ මොකද ලොකු එක කැඩිලා. කරන්ට් එක අහුවෙන්නේ නැති හින්දා මේ බ්ලෙන්ඩ් කරලා ඉවරලා ඔක හොඳට ගොට්ටේ මේ තවරගෙන අර චප්ප කරගෙන මේව කරන්න ඕනේ. ඊට පස්සේ ඔය තියෙන්නේ මේ යුෂ ටික. යුෂ ටික තමයි අපිට ඕනේ. ඔය ඉන්න මම ඔන්න මෝඩ වැඩක් කරා. ඕක මේ යුෂ ටික හොඳට මේ හිස් කබලේ ගා ගන්න ඕනේ. අර වෙනද ගානට වගේ නෙමෙයි. අර ඔයාලට වචනත් පැටලෙනවා සමා වෙන්න. ඔයාලට අර කියලා දෙන්න ඕනේ හින්දා මේ ගාද්දි මේ අර වීඩියෝ එක සීගෙන ඉන්නේ. එතකොට හරියට ගෑවෙන්නේ නැහැ. ඕක හොඳට හිස් කබලේ අතුල්ලන්න ඕනේ. ඔය අතුල්ලලා ඉවර වුණාම ඔය මේ නංගි කිව්වා මේ මූණේ ජරා තියනවා කියලා ඒක පිහදාගත්ත මේ කිසිම මේ මනස් කතියක් නැහැ. මේ ඇඟ පියන්නේ ඔය ඇඳන් ඉන්න ඇඳුමෙන් තමයි පිස්සෙත් මම. 1 hour later. දැන් ඉතින් ඔය මේවා ටික මේවා හොදලා කරලා හොඳට ෂැම්පු ගාලා හොදන්න ඕනේ නැත්නම් කෑලි හිටිනවා. ඊට පස්සේ ආශ්‍රයයට ද කිරි එකක් හදාගෙන චොක්ලට් බිස්කට් කෑවා. ජිම් ගියාට වැඩක් නෑ ළමයි. මේ මං ඉතින් කනවා. ඔය ඉන්න මම කාලා මේ ජිම් එකේ අයියට ගිහින් කියනවා මම මගේ බඩ අඩු කරලා දෙන්න කියලා. ඔය පැය ගානකින් මම ටිකක් නිදාගෙන ජිම් යන්න ලෑස්ති වුණා. ඔය තියෙන්නේ දඬු මොනර වගේ. ඕකේ තමයි යන්නේ. දැන් ඉතින් අපි යන් ජිම් එකට හොඳට ලිෆ්ට් එකක් දාලා නැත්නම් මේ තට්ටු 4ක් නගින්න ඕනේ. මේ මට කටි hina වෙනවා මේ ජිම් යන මිනිස්සෙක් ලිෆ්ට් එකක ජිම් එක උඩට යද්දි. දැන් බහැවි වෙලා අපි යන් අපේ ජිම් එකට. මේ මම උතන වොයිස් කරපු එක හරියට රෙකෝඩ් වෙලා නෑ ළමයි. ඔය ඉන්නේ මම. ඔය තියෙන මගේ අවුට්ෆිට් එක. ඔය දින අපේ ජිම් එක මම යන වෙලේට බලු බල්ලෙක් නෑ ජිම් එකේ. ඔය තියෙන හොඳයි ඔයාලත් යන්න මේ මං කියන්නේ මේ යන්න කියන්නේ මේ හොඳයි ඉතින් ඇඟට හොඳයි ජිම් එකකට යනවා නම් මේ මොකද මට හරි සැහැල්ලුවක් දැනෙනවා ජිම් එකට යද්දි. ඔය තියෙන්නේ මගේ වාසස්ථානේ මං උතන කාටවත් දෙන්නේ නෑ. ට්‍රීට්මන්ට් එක විනාඩි 20යි අපිට පදින්න තියෙන්නේ. දැන් ඕක පදින ගමන් මට කට්ටිය hina වුණා මේ අයියලා වගේක් මේ අපිවත් ගන්න බ්ලොග් එකට ගිහලා මං එහෙන්නේ වගේ හිටියා. මට ඉතින් ලැජ්ජයි ළමයි එම් කියද්දි. මං හිතනවා දන්නේ මේ චාරයක් නැහැ කියලා පාරට වැස්සම. ඉතින් ළමයි මට ඔච්චරයි රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. ඔය මං දැන් ඉන්නවා හතිදදා. රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ ඔච්චරයි කියන්නේ වැස්ස හින්දා මේ ෆෝන් එක ගත්තේ නැහැ අතට.
ඉතින් තාම vlog එකකින් හමු වෙනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ටටා බයි උම්මා.